Ready? සමිතු කලින් මැච් එකේ නම්බර 4 බැට් කරා අද මැච් එකේ නම්බර 3 බැට් කරා වට මොකද්ද කණ්ඩායම තුළ ලැබිලා තියෙන රෝල් එක පිළිකරන්නද? ඇත්තටම කිව්වොත් ගොඩක් කාට මම බැස්මන් විදිහට තමයි ගොඩක් සෙල්ලම් කරන්නේ දැන් කණ්ඩායම ඇතුලේ. ඉතින් පවර් හිටර් කෙනෙක් විදිහට තමයි සෙල්ලම් කරන්නේ 11 දෙනා ඇතුලේ. බට් ඒ කියන්නේ අර සිටුේෂන් එකත් එක්ක ඕනෙලාග බැට් කරන්න යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔපචුනිටි එකක් තමයි කලින් මැච් එකෙත් මට හම්බුනේ නම්බර 4 බැට් කරන්න. ඉතින් අද මැච් එකේ නම්බර 3 මට බැට් කරන්න හොඳ ඔපචුනිටි එකක් හම්බුණා. ඉතින් මම හිතනවා මම ඒ ඔපචුනිටි එක හොඳට ග්‍රැබ් කරා කියලා. මම හිතනවා ටීම් එකට වෙන්න ඕන දේ මම කළා කියලා. පිච්චර් බලනකොට කලින් පොත් කරන්න යනකොට ඕවර්ස් 10කට එකක් වගේ තමයි ගාලා තිබ්බේ 80ක් වගේ. ඊට පස්සේ ඔයා බැට් කරන්න යනකොට ටීම් එකේ විදිහට ලකුණු කීයද ගන්න ඕනේ 180ක් වගේ ගන්න ඕනේ කියලා ප්ලෑන් එකක් තිබ්බද? කොහොමවත් ප්ලෑන් එක දීලා තිබ්බේ ස්ට්‍රයික් රේට් එක පොඩ්ඩක් වැඩි කරන්න. මොකද පළවෙනි ඕවර්ස් පවර් ප්ලේ එකේ අපේ ගොඩක් ලකුණු ගත්තේ නැහැ. ඉතින් මට දීලා තිබ්බේ ප්ලෑන් එක කෝච්ුත් කතා කරලා මට කිව්වේ ස්ට්‍රයික් රේට් එක වැඩි කරගන්න. මොකද ඕවර්ස් 20 බැට් කරොත් අනිවාර්යෙන් 180ක් ඇචීව් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම ඒක කළා කියලා. මම හිතනවා හොඳ ස්ට්‍රයික් රේට් එකක් ටීම් එකට අරන් දුන්නා කියලා. සමිතු පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. ඒ කාලය ඇතුලේ කොහොමද පුහුණු වීම කළේ? මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඒ කාලේ ගත්තේ? ඇත්තටම කිව්වොත් හොඳ ප්‍රශ්නයක්. ඉතින් මම එංගලන්තේ හිටියේ. මම එංගලන්තේ හෝම් කවුන්ටි ප්‍රීමියර් ලීග් එකක් තමයි සෙල්ලම් කරේ. මම හිතනවා මම ඒකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මොකද ඒ කන්ඩිෂන් මම හොඳට ග්‍රැබ් කරා. මම ඒ ඔපචුනිටි එක හොඳට මෙව කරා. ඉතින් ඒකේ ඒ ටූර්නමන්ට් එකෙත් මම හොඳට පර්ෆෝම් කරා. මම හිතනවා ඒ පර්ෆෝම් කරපු දේවල් මට හෙල්ප් වුණා කියලා මේ ටූර්නමන්ට් එක ඇචීව් කරන්න. ඉතින් මම හිතනවා මම ඒ ගත්ත තීරණෙත් හොඳ තීරණයක් කියලා. පවර් හිටින් පැත්තට මොන හරි විශේෂ දේවල් කළාද? ඇත්තටම කිව්වොත් මම ගොඩක්ම වර්ක් කරන්නේ පවර් හිටින් තමයි. මොකද මගේ ස්ට්‍රෙන්ත් එක බෝලට හයියෙන් ගහන එක. ඉතින් මම ඒක වෙනස් කරන්නේ නැහැ. ඉතින් මම දිගටම මේක කන්ටිනියු කරනවා. මම හිතන්නේ ඒක තමයි මගේ ස්ට්‍රෙන්ත් එක. වාගේ ටීම් එකේ සෙල්ලම් කරන්නේ ඕල් රවුන්ඩර් විදිහට නැත්නම් බැට්ස්මන්ට අත්‍තරම ගත්තොත් මගේ රෝල් එක බැටිං ඕල් රවුන්ඩර්. ඒ කියන්නේ බැට්ස්මන් හු කැන් බෝල්. ඉතින් මම හිතනවා මම ගොඩක්ම ෆෝකස් කරන්නේ බැටිං තමයි මගේ. ඉතින් සමිතු අපි දැක්කා ඩේවිඩ් වීසාව අගය කරලා පෝස්ට් එකක් දාලා තිබුණා. මේ ටීම් එක ඇතුලේදී කොහොමද එන්වයරන්මන්ට් එක ඇතුලේදී ඒගොල්ලන්ගෙන් ඔයාලට හම්බ වෙන ප්‍රතිචාර? ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර. ඉතින් පළවෙනි ජෆ්නා ට්‍රේනින් සෙෂන් එකේදී මම බෝල් කරා. මොකද මට ඇත්තටම පොඩි ඉෂුව එකක් තියෙනවා. මට මැච් වල බෝල් කරන්න බෑ. මගේ ඇක්ෂන් එක සස්පෙන්ඩ් කරලා තියෙනවා. ඉතින් බට් මම ප්‍රැක්ටිස් වල ට්‍රේන් කරනවා. මොකද මට බෝලින් නවත්තන්න බෑ. මොකද මගේ රිද්ම් එක මම තියාගෙන ඉන්නවා. ඉතින් පළවෙනි ට්‍රේනින් සෙෂන් එකේ මම බෝල් කරද්දී ඉතින් ඩේවිඩ් වීසා මාව දැකලා කිව්වා ඔයා බෝල් කරන්නේ ජොෆ් රාජ වගේ කියලා. ඉතින් මම ගොඩක් සිමිලර් ඇක්ෂන් එක. ඉතින් පස්සේ ඇත්තට මම දන්නේ නැහැ ජෆ්නා එකෙන් එහෙම වීඩියෝ එකක් දාලා එක පාටම වයිරල් වුණා. ඉතින් සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වෙන ටීම් එක ඇතුලේ. ඔයා MRF ගිය බෝලර් කෙනෙක්. එතකොට බෝලිං ඇක්ෂන් එක හදාගන්න එක ගැන දැන් මොනවා හරි වැඩ කටයුතු කරගෙන යනවද? ඔව් ඒකට වැඩ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් එක්ක කතා වෙලා ඒකට අවශ්‍ය දේවල් ඔක්කොම යාලා අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් ටූර්නමන්ට් එක ඉවරනට පස්සේ ගොඩක් හොඳ දෙයක් වෙයි. Okay.